වැඩිලා නෑනේ. අයිති මොකද දන්නේ හොඳේ. පටලැවිලා ඉන්නේ ඔළුව. ඔළුව පටලැවිලා තියෙන්නේ. දැලේ පැටලැවිලා ඉන්නේ ඔළුව. ඔළුව. ආයි එහෙමනේ. කොහොම පටලැවිලාම තින්න හරි. එපා. එපා. බේරන්න එපා. නෑ පිමුරෙක් මේ මෙයා මල්ලි. කට කොහෙට හරි කිව්වනම් ඇවිල්ලා අරන් ආවිනේ. ඔව්. අර මතකේ රසිකේ මාරක දවස් ගන්න. පැටලැවිලා ඉන්නේ. අය ඕනේ නැහැ ඒක බදා ගන්නවා ඒවා මේ උනන් කරන්නේ. එයා මේ ඔතන එකනේ කරන්නේ නේ. නෑ. පටලැවිලා ඉන්නේ. පැටලැවිලා ඉන්නේ. උගේ කටක් කඩාගෙන. මල්ලි බලාගෙන වුණාට නේද? නෑ මම පොලක නෙමෙයි. මේලාගෙන දැලේ පැටලැවිලා. නෑ නෑ බේරන්න බැලුවේ. වල් ගෙල්ලුනේ පටලවාගෙන යන්න දැක්කේ මිනිස්සෙක් පටලවුණු කොහමද? හැබැයි දැන් නම් බේරෙන්නේ. අන්න බබලෙට මොනවද දානවා? නෑ නෑ දත්වල පැටලෙලා තියෙන්නේ. නෑ පව්. නෑ කතුරක් නෑනේ. කතුරක්. ඔව්. කතුර පොඩ කියන්නේ. නෑ නෑ මේ මෙයා උලන්නේ කතුර කියනකේ. ඇයි? නෑ නෑ කබේ. පාමු මැරුණා. නෑ නෑ කතුර කියන අවුලන්නේ එහෙම. මූ එහෙම දැස්ස කනක නෙමෙයි. නෑ නෑ කතුරගේ. ඒ නෑ නෑ නං එහෙම එකක් නෑ මෙයාගේ. මම හිතක සතේ. ඒ නෑ කතුරගේ. ආ කතුරගේ නෝක. ෂුවර්. මේ දැලේ පොඩි කැල්ලක් කැපුවා ඌ යාවි. දැලේ පැටලවිලා තියෙන්නේ. ඉන්නේ. මේ පොඩි කැල්ලක් කැපුවම හරි. මේ පැටලවිලා තියෙන්නේ ඔළුව. බලන් අඳුරන්නේ තේම. නෑ නෑ කපන්න ඕන නිසා. දැක්කේ? මෙයා පවු නැත්නම් මේ මැරෙනවා මේ. දැන් කබල ඇව්වේ නැතොත් එහෙම. ඔව්. තිබුණානේ? නෑ. දාලානේ දත්. මේ උගා එයාගේ මේ පැටලවිලා. ඉතින් හොත කතුරක් tie. කතුර ගෙවටක් ගාලා. මේ උළුව පැටලවිලා tie.
හැබැයි වනජීවිත කතා කරනවා හරි නේද? ඕදනේ ඔබ පොඩ කපල්ද? මේක තාගේ. හ්ම්. බය නේද? නෑ නේ විමේ විතර. බලාගෙන හොඳේ. නෑ ඔක ඒක අපිට ඇතුලේ මේක ඇතුලේ. මේ නිකම් බොරුවට මේ දැල් පටලවනවා. අඳ අර ඔළුවනේ. මෙතන ඔළුව තියෙන්නේ නේ. මේ ඔළුව පටලවිලා තියෙන්නේ නේ. ඔව්. බලාගෙන මල්ලි. ඕකුන්ට මේ දේම වගේ නේ සත්තුන්ට. හරි. කට දැන් යාවිද? මේ මෙතන මීයක් හරි මොකක් හරි අල්ල. ඔව් ඔව්. මෙතන ගොදුරක් කාලා. හරි. ඔගේ කට වල පැටලෙලා දැන් හරි. වෙලා දෙන්නේ දැන් කට මේ හැබැයි ආයි මේ පැත්තට එයි දන්නේ නැහැ මු. නෑ නේ දැන් හරි හරි මෙයා එහෙම කරන්න. මෙහෙට එයි දැන්. උපතිස්සයිය තමයි මේව ගෙන දාන්නේ මේ පැත්තට. මෙන්න මෙහෙට එන්නේ. වැඩේ කළා ඉන්නේ නෑ යා ආයි පැටලෙවි. ආයි පැටලෙයිද දැන්? ඒක තමයි බලන්න. හරි යනවා. අන්න ආයි ආපහුව නැවතුණා හැබැයි. ඔව් ඒකනේ. ආ. ආයි පැටලෙවි. ආයි පටල වෙනවා. නෑ නෑ යා මෙහෙම පොඩි උඩ. එයා මේ අයියෝ උතුරට උස්සන්න බෑදල. මොකටද දැලක් දාලා තියෙන්නේ? අයියා නේ. අයියේ මෙන්න මේ කෝට්ටේ ඉබ්බ හැඩක. ඔතකොට මේ බයන්නේ ඔක මේ නිකන් මේ කෝට්ටේ ඉබ්බ මේ පැත්තට ගියා නම් හරි අර පැත්තට. ඉහුනේ පටලැවිලි හිටියනේ මේ මල්ලි එපා මේ දැලේ කැපුවා. මෙන්න මෙතන මෙතන ආයි පැටලෙනවා මේ. ඇයි? එහෙම නේ පොඩි නෝඩ. ඕන්නේ නැහැ නේ මල්ලි. නෑ නෑ උන් යාවිය. මේ මෙතනින් දැලෙන් හැර කරගත්තා නහ. නැත්තම් ආයි පැටලෙයි. ඉන්න බලන්න කියලා. නෑ නෑ පොඩි. මේ පැත්තට ගොන හරි. අයියේ ඒ පැත්ත ඉන්නේ නෑ. දැන් මේ මෙහෙරද? දැන් හැබැයි ආවි. දැන් ආවි. ආයි පැටලෙයිද? ආයි දැලපඩ උස්සන්න බැරිද? බෑනේ උස්සන්න බෑ. උස්සන්න බෑ හද වෙලා කියන්නේ දැල. ඒ සද වෙලා තියෙන්නේ. හරිද එහෙම? නෑ නැත්තම් ආයි පැටලෙනවනේ. නැත්තම් ආයි පැටලෙනවනේ.